ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලා හැමෝටම හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් ගෙනාව අලුත් රීඩින් එකක්. මේක ගෙනාවේ ආකාශික් රෙකෝඩ් රීඩින් එකක්. ඉතින් මේ රීඩින් එකෙන් බලන්නේ ඔයාගේ අනාගත සහකරු ගැන හරියටම දැනගන්න එක තමයි බලන්නේ. ඉතින් අපි මේකෙන් බලමු ඔයාගේ අනාගත සහකරු කොයි වගේ කෙනෙක්ද, යා මොන වෘත්තියක නියැලෙන කෙනෙක්ද, මොන වගේ සමාජ පසුබිමකද ඉන්නේ, ඒ වගේ විස්තර මේ වීඩියෝ එකෙන් ඔයාට බලන්න පුළුවන්. එහෙනම් ඉතින් වෙනදා වගේම මේ රීඩින් එක කරන්නේ ෆයිල්ස් 3ක් යටතේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ හිත යන ෆයිල් එක තෝරගෙන ඒකට අදාළ රීඩින් එක බලන්න. ඒ වගේම මුලින්ම මතක් කරන්න ඕනේ ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා comment කරද්දි මේ වීඩියෝ එකට ඔයා තෝරගත්ත ෆයිල් එක මොකක්ද කියලා කියන්න එපා. ඔයා තෝරගත්ත ෆයිල් එක ඔයා කමෙන්ට් කරොත් ඒක තව කෙනෙක්ට බාධාවක් වෙන්න පුළුවන්. එයාට අදාළ ෆයිල් එක තෝරගන්න. ඒ නිසා ඔයා ෆයිල් එක මොකක්ද කියලා කමෙන්ට් කරන්නේ නැතිව ඔයාට මේක රෙසිනේට් වෙනවද නැද්ද කියලා සහ වෙන ඕනිම දෙයක් ඔයාට කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන ගමන්ම ඔයා අපේ මේ වීඩියෝ එක බලන්නේ FB එකෙන් හරිනම් TikTok එකෙන් හරිනම් අපේ page එක follow කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට personal reading එකක් ගන්න ඕනේ නම් මෙතන මේ දිස්වන අපේ WhatsApp number එකට WhatsApp message එකක් එවන්න. එහෙනම් ඉතින් අපි යමු ඔයාගේ reading එකට. ඔයා තෝරගත්තේ file number 1 නම් මේක තමයි ඔයාගේ රීඩින් එක. අපි බලමු ඔයාගේ අනාගත සහකරු කොයි වගේ කෙනෙක්ද, මොන වගේ පසුබිමක් තියෙන කෙනෙක්ද කියලා. ඉතින් එයාගේ බාහිර පසුබිම සහ පෞරුෂය ගැන ගත්තොත් එයා හරිම ආකර්ශනීය කෙනෙක්. ඒ වගේම ගැඹීර පෙනුමක් තියෙන කෙනෙක් කියලත් මේකේ පෙන්නනවා. ඒ වගේම එයා දුටු පමණින් ප්‍රොෆෙෂනල් පෙනුමක් තියෙන කෙනෙක් කියලත් ඔයාට කියන්න පුළුවන්. ඒ වගේම මෙයා උසින් ගත්තොත් මෙයා මධ්‍යම ප්‍රමාණයේ හෝ ඊට වඩා වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එයාගේ ඇස් ඉතාමත් තියුණුයි. එයා ඇඳුම් පැළඳුම් තෝරගැනීමේදී ඉතාමත් පිළිවෙලට පිරිසිදුවට සිටීමට ප්‍රිය කරන කෙනෙක්. Tamanගේ පෙනුම ගැන ලොකු සැලකිල්ලක් දක්වන කෙනෙක්. මෙයා පිරිමි ළමයෙක් නම් එයා බොහෝ විට රවුල පිළිවෙලකට සකස් කළ ශක්තිමත් දේහයක් හිමි කෙනෙක් කියලා මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඒ වගේම මෙයාගේ වෘත්තීය පසුබිම සහ සමාජ තත්ත්වය ගැන බැලුවොත් මේ ආකාශික වාර්තා වලින් පෙන්වන්නේ මේ පුද්ගලයා සමාජයේ පිළිගත් වගකිව යුතු වෘත්තියක නියැලෙන කෙනෙක් කියලා. මෙයා බොහෝ විට කළමනාකරණ ශාස්ත්‍රය, නීතිය නැත්නම් ඉංජිනේරු හෝ තාක්ෂණ ශාස්ත්‍රයක නියැලෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙයා මූල්‍යමය වශයෙන් ස්ථාවර කෙනෙක්. මෙයා නිකම්ම රැකියාවක් කරනවට වඩා තමන්ගේම ව්‍යාපාරයක් හෝ ස්වාධීන වෘත්තියක් කරමින් තමන්ගේම අධිරාජ්‍යයක් ගොඩනගන ලීඩර් කෙනෙක් කියන දේ මෙතන පෙන්නනවා. ඒ වගේම එයාගේ ගතිගුණ නැත්නම් එයාගේ ධනාත්මක පැත්ත ගැන බැලුවොත් එයා ඉතාමත් බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම තර්කානුකූලව හිතන කෙනෙක්. මෙයා ඕනෑම ප්‍රශ්නයකදී කලබල නොවි ඉතාමත් සංසුන්ව විසඳුම් සෙවීමේ හැකියාව තියෙන කෙනෙක්. ඒ වගේම මෙයා ඔයාට දක්වන ආදරය වචන වලට වඩා ක්‍රියාවෙන් පෙන්වන කෙනෙක්. ඉතාමත් ආරක්ෂාකාරී ගතියක් එයා තුළ තියෙනවා. ඔයා වැටෙන හැම වෙලාවකටම එයාට ශක්තියක් වෙන්න පුළුවන් කියන එකත් මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඒ වගේම එයා හරිම අවංක, කෙලින් කතා කරන චරිතයක්. මෙයාගේ ගතිගුණවල ඍණාත්මක පැත්ත ගැන චුට්ටක් බැලුවොත් මෙයා ඇත්ත කියද්දී මෙයා තුළ යම් පාලන කිරීමේ ගතියක් තියෙන්න පුළුවන්. එයා හිතන්නේ එයාගේ තීරණ හැමතිස්සෙම නිවැරදි කියලා. ඇතැම් වෙලාවට වැඩ අධික වීම නිසා ඔයාට ලබා දෙන කාලය අඩු වීමට ඉඩ තියෙනවා. ඒ වගේම එයා හරි ඉක්මනින් කෝපයට පත්වන කෙනෙක් වෙන්න පුළුවන් ගොඩක් දුරට. ඒ වගේම එයාගේ රළු වචන නිසා ඇතැම් වෙලාවට ඔයාගේ හිත රිදෙන්න පුළුවන්. මේක ඔයා කලින්ම තේරුම් ගත යුතු කාරණාවක්. ඔයාලා දෙදෙනා මුණ ගැහෙන ආකාරය ගැන බැලුවොත් ඔයා මෙයාව මුණ ගැහෙන්නේ බොහෝ විට රැකියාව කරන ස්ථානයකදී නැත්නම් අධ්‍යාපන ආයතනයකදී හෝ වෘත්තීමය උත්සවයකදී වෙන්න පුළුවන්. ඒ වගේම මේක හුදෙක් සාදයකදී මුණ ගැසෙනවට වඩා යම් වගකීමක් සහිත වැඩක් කරන අතරතුර සිදුවන මුණ ගැසීමක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම මුල්ම දිනවල ඔයාලා දෙන්න අතර ලොකු ආකර්ෂණයකට වඩා තියෙන්නේ වෘත්තීමය ගරුත්වයක්. කාලයත් සමගයි ඒක ආදරයකට පෙරලෙන්නේ. එයා ඔයාට දක්වන සැබෑ ආදරය කොයි වගේද කියලා අපි බලමුද? මෙයා ඔයාට දක්වන සැබෑ ආදරය ගැන බැලුවොත් මෙයා නිතරම I love you කිය පස්සෙන් එන වර්ගයේ කෙනෙක් නෙවෙයි.
නමුත් මෙයා ඔයාගේ අවශ්‍යතා සොයා බලලා ඒවා ඉටු කරන්න ඉතාමත් කැප වෙනවා. ඔයා අසනීප වුණොත් හෝ ප්‍රශ්නයක වැටුණොත් මුළු ලෝකෙම දාලා ඔයා ළඟට එන පළවෙනි පුද්ගලයා එයා වෙන්න පුළුවන්. එයාගේ ආදරය ඉතාමත් ස්ථාවරයි. වරක් හිත දුන්නොත් එය කඩ කරන්නේ නැති ඉතාමත් විශ්වාසවන්ත සහකරුවෙක්. මෙයත් එක්ක ඔයාගේ පෙර ආත්මීය බැඳීම කොහොමද? මේ පුද්ගලයාට ඔයත් එක්ක ඉතාමත් ගැඹුරු පෙර ආත්මීය බැඳීමක් තියෙනවා. ඔයා එයාව මුණ ගැසුණු මුල්ම දවසේ මම මේ පුද්ගලයාව මීට කලින් කොහේ හරි දැකලා තියෙනවා කියන හැඟීම ඔයාට දැනේවි. මේක ගොඩක් දුරට සෝල්මේට් බැඳීමකට වඩා කාර්මික් ලෙසන් එකක් සහිත බැඳීමක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දෙන්නට මේ ආත්මයේදී එකතු වී යම් විශේෂ මෙහෙවරක් ඉටු කරන්න තියෙනවා කියලා මේ ආකාශික වාර්තාවල පෙන්නනවා. ඉතින් ඔයාගේ සහකරුගේ පෞල් පසුබිම ගැන ගත්තොත් එයා ඉතාමත් ගෞරවනීය පෞල් පසුබිමකින් එන කෙනෙක්. පවුලේ වගකීම් කරට ගත්ත දෙමාපියන්ට සහ සහෝදරයන්ට ඉතාමත් ආදරය කරන කෙනෙක්. ඒ වගේම මෙයාගේ පවුලේ අයගේ තීරණ එයාගේ ජීවිතයට ලොකු බලපෑමක් කරනවා. මේ කෙනාගේ අම්මා ගත්තොත් මෙයා ඉතාම ප්‍රබල චරිතයක් වෙන්න පුළුවන්. ඔයා එයාලගේ පවුල සමග සම්බන්ධ වීමේදී යම් යම් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් මුල් කාලයේදී. පස්සේ ඔවුන්ගේ විශ්වාසය ඔයාට දිනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඔයාලගේ සම්බන්ධතාවයේ ලොකුම අභියෝගය වන්නේ අහංකාරයයි. ඒ කියන්නේ ඔයාලා දෙන්නම ස්වාධීනව හිතන අය නිසා මත ගැටුම් ඇති වෙන්නට ඉඩ තියෙනවා. එයාගේ කාර්යබහුලත්වය සහ ඔයාගේ හැඟීම්බර බව අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීම අපහසු වෙන්න පුළුවන්. එයා සමහර විට තීරණ ගනිද්දී ඔයාගේ අදහස විමසන්නේ නැතිව තනියම තීරණ ගැනීමට තියෙන්න පුළුවන්. ඒක ඔබට පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ සහකරු හඳුනා ගන්න තියෙන සලකුණු මොනවද කියලා. ඉතින් මේ කෙනාගේ නැත්තම් ඔයාගේ මේ අනාගතයේ ඔයාට හම්බෙන කෙනාගේ නමේ මුල අකුරු ගත්තොත් මේක ගොඩක් දුරට A S R K M සහ N කියන අකුරු වලින් තියෙන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ උපන්දිනය බොහෝ විට 1 8 9 10 17 19 26 27 28 කියන දවස් වලින් එකක් වෙන්න පුළුවන් ඕනිම මාසයක. ඒ වගේම මෙයාලා වැඩිපුරම කැමති පාට විදිහට තද නිල් නැත්නම් කළු සුදු වගේ වර්ණ කියන්න පුළුවන්. ඔයා එයාව මුණ ගැහෙද්දී මේ ඔයාලයි තියෙන පරිසරයේ යම් විශේෂ සුවඳක් හෝ කුරුල්ලන්ගේ නාදයක් වගේ ස්වභාවික සලකුණක් අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන් සහ ඔයාට ඒ සලකුණක් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලත් මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඉතින් මේක ෆයිල් 1 තෝරගත්ත ඔයාගේ රීඩින් එක. මේක පොදු රීඩින් එකක් නිසා ඔයාට ගැළපෙන කොටස විතරක් ඔයා බාර ගන්න කියලාත් මතක් කරනවා. ඉතින් ඔයාටම රෙසිනේට් වෙන විදිහට ඔයාටම අදාළ රීඩින් එකක් ගන්න ඕනි නම් මේ තියෙන WhatsApp නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා අපෙන් ගන්න පුළුවන් පර්සනල් රීඩින් එකක්. ඔයාට මේ රීඩින් එක රෙසිනේට් වෙනවා නම් පහලින් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න කියලාත් මතක් කරනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 2 නම් මේ රීඩින් එක ඔයාට. රීඩින් එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ එක like කරලා ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයා දකින්නේ TikTok එකෙන් හරි Facebook එකෙන් හරි නම් අපේ page එකත් අනිවාර්යෙන්ම follow කරන්න කියලාත් කියනවා. ඒ වගේම ඔයාට personal reading එකක් ගන්න ඕනි නම් අපේ WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාන්න පුළුවන්. ඉතින් මේක පොදු reading එකක්. ඔයාට resonate වෙන විදිහට මේක ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි බලමු ඔයාගේ අනාගත සහකරුගේ විස්තර මොනවද කියලා. මෙයාගේ බාහිර පෙනුම සහ ස්වභාවය ගැන බැලුවොත් මෙයා හරිම සංසුන් ප්‍රියමනාප වෙනුමක් තියෙන කෙනෙක්. මෙයා දැකපු ගමන් හිතට ලොකු සැනසීමක් දැනෙනවා. බොහෝ වෙලාවට මෙයා මද සිනහවක් මුහුණේ රඳවාගෙන සිටින කරුණාවන්ත ඇස් දෙකක් තියෙන කෙනෙක් කියලා මෙතන පෙන්නනවා. මෙයාගේ උස ගත්තොත් මෙයා සාමාන්‍ය ප්‍රමාණයේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ ශරීරය ඉතාමත් නිරෝගී පෙනුමකින් තියෙන්නේ. මෙයා තද වර්ණ වලට වඩා ලා පැහැති ඇඳුම් ඇඳීමට තමයි ගොඩාක් කැමති. මෙයා ඇතුළාන්තයෙන්ම පියෝ සෝල් කෙනෙක් කියන එක මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඒ වගේම මෙයාගේ වෘත්තීය පසුබිම නැත්නම් දක්ෂතා ගැන බැලුවොත්
මෙයා බොහෝ විට සේවය කරන්නේ සේවා සැපයීමේ ක්ෂේත්‍රයක වෙන්න පුළුවන්. ඒ කියන්නේ සර්විස් සෙක්ටර් එක වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගුරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය හෝ හෙද සේවය වගේ ඒවා වෙන්න පුළුවන්. ඒ වගේම උපදේශන, සමාජ සේවා කටයුතු වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙයා කලාත්මක හැකියාවන් තියෙන කෙනෙක් වෙන්නත් බොහෝ දුරට ඉඩක් තියෙනවා. මෙයාලා මුදල් පසුපසුම හඹා යනවට වැඩිය Taman ආස කරන දෙයින් ලබන තෘප්තිය ගැන වැඩියෙන් සිතන අය. මෙයාගේ අත්අකුරු හෝ කටහඬ ඉතාමත් ආකර්ශනීය වීමට ලොකු ඉඩක් තියනවා කියලා මේකෙන් පෙන්නනවා. මෙයාගේ ගතිගුණ ගත්තොත් මේකේ ධනාත්මක පැත්ත ගැන බැලුවොත් මෙයා හරිම ඉවසීමක් තියෙන අනුන්ගේ දුක හඳුනන චරිතයක්. ඔයාගේ හිත රිදුණු වෙලාවට ඔයාට සෙවණැල්ලක් වගේ ඉන්න මෙයාට පුළුවන්. මෙයා ඉතාමත් හොඳින් සවන් දෙන කෙනෙක්. මෙයා තුළ කිසිම අහංකාරකමක් නැහැ. පවුලේ අයට මෙන්ම සතුන්ටත් ඉතාමත් ආදරය දක්වන හරිම ආගමික හෝ ආධ්‍යාත්මික නැඹුරුවක් තියෙන ගුණවත් පුද්ගලයෙක් කියලා මෙතන පෙන්නනවා. මෙයාගේ ගතිගුණවල ඍණාත්මක පැත්ත ගැන බැලුවොත් මෙයාලා අධික ලෙස සංවේදී අය වෙන්න පුළුවන්. ඒ වගේම පොඩි දෙයකටත් හිත රිදවා ගැනීම නිසා ඇතැම් විට ඔයාලා දෙන්න අතර නිහඬතාවයක් ඇති වෙන්න පුළුවන්. තීරණ ගැනීමේදී මොවුන් තරමක් පසුබට වෙන ස්වභාවයක් පෙන්නනවා. Tamanගේ ප්‍රශ්න පිටතට නොකිය හිත ඇතුළේම හිර කරගෙන සිටීමට මෙයා හරිම දක්ෂ කෙනෙක්. ඒ නිසාම මෙයාට ඇතැම් විට මානසික ආතතියෙන් පෙළෙන්න පුළුවන්. ඉතින් මේක ඔයාලා දෙන්න අතර තියෙන sannivedanayට යම් බාධාවක් වෙන්න පුළුවන් කියන දේත් මේකෙන් පෙන්නනවා. ඉතින් ඔයාලා දෙන්න මුණ ගැහෙන ආකාරය ගැන බැලුවොත් ඔයා එයාව මුණ ගැහෙන්නේ ඉතාමත් සාමකාමී පරිසරයකදී. බොහෝ විට ආගමික ස්ථානයකදී නැත්නම් පුස්තකාලයකදී ඒ වගේම ස්වභාවික පරිසරයක් ආශ්‍රිතව හෝ පවුලේ හිතවතෙකුගේ නිවසකදී වෙන්නත් පුළුවන්. මේක හදිස්සියේ සිදුවන මුණ ගැසීමකට වඩා හරිම සෙමින් ගොඩනැගෙන බැඳීමක්. මුලින්ම හොඳම යාළුවන් වෙලා පස්සේ එය ආදරයකට පෙරලෙන බව ආකාශික වාර්තාවල පෙන්නනවා. එයා ඔයාට දක්වන සැබෑ ආදරය කොයි වගේද කියලා අපි බලමු. මෙයා ඔයාට පුදුම හිතන දේවල් කරන්න, ආදරණීය ලිපි ලියන්න හෝ තෑගි දෙන්න ගොඩක් කැමතියි. ඔයාගේ ආරක්ෂාව ගැන එයා ඉතාමත් සැලකිලිමත් වෙනවා. ඔයාව සතුටින් තැබීමට එයා Tamanගේ සතුට වුවත් කැපකිරීමට සූදානම් කෙනෙක්. unconditional love නැත්නම් කොන්දේසි විරහිත ආදරයක් මෙයාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔයාට. මෙයත් එක්ක ඔයාට තියෙන පෙර ආත්මීය බැඳීම ගැන බැලුවොත් මේක ගොඩක් දුරට twin flame හෝ soulmate බැඳීමක් කියලා තමයි පේන්නේ. ඔයාලා දෙන්න බොහෝ ආත්මවල එකට ජීවත් වූ අය කියන දේ පේනවා. මේ ආත්මයේදීත් ඔයාලා දෙන්න මුණ ගැසෙන්නේ එකිනෙකාගේ ජීවිතවල තියෙන හිස්තැන් පුරවන්නයි. එයා මුණ ගැසුණු පසු ඔයාගේ ජීවිතයේ තිබූ නොසන්සුන් බව මැකිලා ගිහින් ලොකු සැනසීමක් උදා වෙනවා. මෙයාගේ පෞල් පසුබිම බැලුවොත් මෙයා සාම්ප්‍රදායික සරල පෞල් පසුබිමකින් එන කෙනෙක්. පවුලේ බැඳීම් වලට මුල් තැන දෙන අය මෙයාලා. එයාලගේ පවුලේ අය ඉතාමත් කරුණාවන්ත කට්ටිය. ඒ වගේම ඔයාව එයාලගේ පවුලට ඉතාමත් ඉක්මනින් එකතු කරගන්න බව මේ රීඩින් එකෙන් පෙන්නනවා. විශේෂයෙන්ම මෙයාගේ සහෝදර සහෝදරියන් සමග ඔයාට හොඳ බැඳීමක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම පවුලේ සමගිය මෙයාලා ජීවිතයේ ලොකුම ශක්තිය විදිහට දකිනවා කියන දේත් මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඔයාලා දෙන්න අතර ඇති වෙන්න පුළුවන් ගැටුම්. නැත්නම් ඔයාලට තියෙන ලොකුම අභියෝගය වෙන්නේ අතීතය. ඒ කියන්නේ ඔයාලා දෙන්නගෙන් එක් අයෙක් Tamanගේ අතීතයේ වුණු නරක අත්දැකීම් නිසා වර්තමානයේ බැඳීම ගැන සැක කිරීමට හෝ බය වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අනික් අයගේ අදහස් වලට ඕනවට වඩා ඇහුම්කන් දීම නිසා ඔයාලා දෙදෙනා අතර පොඩි මතිමතාන්තර ඇති වෙන්න පුළුවන්. දෙන්නම ඕනවට වඩා හැඟීම්බර වීමත් ඇතැම් ප්‍රශ්න වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ අනාගත සහකරු හඳුනා ගන්නවාට මේ වගේ දේවල් මේ ආකාශික වාර්තා වලින් පෙන්නනවා. මෙයාගේ නමේ මුල් ලකුරු ගත්තොත් ගොඩක් දුරට B D J L P T වගේ අකුරු තියෙන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ උපන්දිනය ඕනෑම මාසයක 2 වෙනිදා, 6 වෙනිදා, 11 වෙනිදා, 15 වෙනිදා, 20 වෙනිදා, 24 වෙනිදා, 29 වෙනිදා කියන දිනවලින් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙයා වැඩිපුරම කැමති පාට ගත්තොත් ලා නිල්, කොළ හෝ සුදු කියන පාට වලට තමයි මෙයා වැඩිපුරම කැමති. එයා මුණ ගැසෙන විට පරිසරයේ ඉතාමත් සංසුන් බවක් හෝ වැස්සක් වැටීමට කලින් තියෙන සෞම්‍ය කාලගුණික වෙනසක් තියෙන්න පුළුවන් කියලා මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඉතින් මේක තමයි පයිල් 2 තෝරගත්ත ඔයාගේ රීඩින් එක. ඉතින්
මේ රීඩින් එක ඔයාට රෙසිනේට් වෙනවා නම් නැත්නම් ඔයා මේක ඔයා බලාපොරොත්තු වෙච්ච කෙනාගේ තියෙන ගතිගුණම නම් මේකේ තියෙන්නේ ඒ දේ ගැනත් පුංචි කමෙන්ට් එකක් දාන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරලා ඔයාට personal reading එකක් ගන්න ඕනි නම් අපේ number එකට WhatsApp message එකක් දාන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් තවත් අලුත් reading එකක් අරන් එනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්. ඉතින් ඔයා තෝරගත්තේ file number 3 නම් මේ reading එක ඔයාට. මුලින්ම reading එකට යන්න කලින් මතක් කරන්න කැමතියි ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට personal reading එකක් ගන්න ඕනි නම් දැන්ම අපේ WhatsApp number එකට message එකක් දාන්න. ඉතින් මේක අපි පොදුවේ ගේන reading එකක්. මේක ඔයාට resonate වෙන විදිහට ගන්න කියන දේත් මතක් කරනවා. එහෙනම් අපි බලමු ඔයාගේ අනාගත සහකරුගේ විදිය කොහොමද කියලා. මුලින්ම අපි බලමු එයාගේ බාහිර පෙනුම සහ ස්වභාවය කොයි වගේද කියලා. ඉතින් මේ file number 3 තෝරගත්ත ඔයාගේ සහකරු අනාගත සහකරු ගත්තොත් මෙයා ඊටාම ක්‍රියාශීලී පෙනුමක් තියෙන කෙනෙක්. මෙයා දුටු පමණින් හරිම ජව සම්පන්න පෙනුමක් තියෙනවා කියන සහ ජව සම්පන්න බවක් තියෙනවා කියලා දැනෙනවා. මෙයා බොහෝ විට පැහැපත් හෝ රන්වන් පැහැයට හුරු සමක් තියෙන හරිම දීප්තිමත් සිනහවක් තියෙන කෙනෙක් කියන දේ මෙතන පෙන්නනවා. ඒ වගේම මෙයා උසින් වැඩි නිරන්තරයෙන්ම ව්‍යායාම කරන හෝ ශරීරය ගැන හරිම සැලකිලිමත් වෙන කෙනෙක්. මෙයා Tamanට පහසු ඇඳුම් ඇඳීමට වැඩි කැමැත්තක් දක්වනවා. මෙයා කොතනක සිටියත් කැපී පෙනෙන ස්ටාර් වයිබ් එකක් තියෙන කෙනෙක් කියන දේත් මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඉතින් මෙයාගේ වෘත්තීය පසුබිම සහ මෙයාගේ දක්ෂතා ගැන බැලුවොත් මෙයා බොහෝ විට සේවය කරන්නේ ගමන් බිමන් අධික ක්ෂේත්‍රයක. උදාහරණයක් ලෙස සංචාරක ක්ෂේත්‍රයක, ගුවන් සේවයක, නැත්නම් මාධ්‍ය ක්ෂේත්‍රයක හෝ ක්‍රීඩා ක්ෂේත්‍රයක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙයා ඊටාම දක්ෂ විකුණුම්කරුවෙක් හෝ ප්‍රසිද්ධ කතිකයෙක් වෙන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ වගේම මෙයා එක තැනකට වෙලා ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. මෙයා නිරන්තරයෙන්ම අලුත් අත්දැකීම් සොයා යන චරිතයක්. මෙයාගේ කතාව හරිම වේගවත් වගේම අනිත් අයව ආකර්ෂණය කරගන්නා සුළුයි. මෙයාගේ ගතිගුණවල ධනාත්මක පැත්ත ගැන බැලුවොත් මෙයා හරිම විනෝදකාමී කෙනෙක්. ජීවිතය සරලව දකින චරිතයක්. ඕනෑම ප්‍රශ්නයකදී අපි මේක කරමු මේක ප්‍රශ්නයක් නොවේ කියන සුබවාදී ආකල්පය එයා තුළ තියෙනවා. එයා හරිම ත්‍යාගශීලී කෙනෙක්. එයා ඔයා සමග ලෝකේ වටේ යන්න, අලුත් කෑම වර්ග රස බලන්න, ජීවිතය උපරිමයෙන්ම විඳින්න මෙයා කැප වෙනවා. ඔයාව හිනස්සන්න මෙයාට තියෙන පුදුම තරම් හැකියාවක්. මෙයා සමග ඉන්න විට ඔයාට කිසිම වෙලාවක පාළු බවක් හෝ තනිකමක් දැනෙන්නේ නැහැ. මේ සහකරුගේ ගතිගුණවල ඍණාත්මක පැත්ත ගැන බැලුවොත් මෙයා තරමත් නොයිවසිලිමත් කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් ඉක්මනින් අවශ්‍ය වීම නිසා ඔයාලා අතර ඇතැම් වෙලාවට වැරදි තීරණ ගැනීමට ඉඩ තියෙනවා. ඒ වගේම වගකීම් වලින් මගහැරීමට හෝ බැරෑරුම් අවස්ථාවලදී පවා විහිළුවෙන් සිටීමට මෙයා පෙළඹෙනවා. තවත් දෙයක් තමයි මෙයාට මුදල් කළමනාකරණය කිරීමේදී යම් අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ මේ නිදහස් ස්වභාවය ඇතැම් වෙලාවට ඔයාට අනාරක්ෂිත බවක් දැනීමට හේතුවක් වෙන්නත් පුළුවන් කියන දේ මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඔයාලා දෙන්න මුණ ගැහෙන ආකාරය ගැන බැලුවොත් ඔයා එයාව මුණ ගැසෙන්නේ හරිම නොහිතන වෙලාවක. බොහෝ වෙලාවට විනෝද චාරිකාවකදී, උත්සවයකදී හෝ සමාජ මාධ්‍ය හරහා වෙන්න පුළුවන්. මේක පළමු බැල්මෙන්ම ඇතිවන ආදරයක් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඔයාලා දෙන්න අතර ඇතිවන පළමු කතා බහම හරිම විනෝදකාමී එකක් වේවි. අහඹු ලෙස සිදුවන මුණ ගැසීමක් වුවත් ඒක ජීවිත කාලයටම බලපාන බැඳීමක් බවට පත් වෙනවා. එයා ඔයාට දක්වන සැබෑ ආදරය කොයි වගේද කියලා බැලුවොත් මෙයාගේ ආදරය හරිම දැඩි එකක්. මෙයා ඔයාට නිරන්තරයෙන්ම මැසේජ් කරන, කෝල් කරන, ඔයාගේ ජීවිතේ හැම අංගලක්ම දැනගන්න උත්සාහ කරන කෙනෙක්. ඔයා සමග අලුත් දේවල් කරන්න එයා ගොඩාක් කැමතියි. එයාගේ ආදරය නීරස නැහැ. සෑම දිනකම අලුත් දෙයක් ඔයා වෙනුවෙන් කිරීමට එයා උත්සාහ කරනවා. තරුපිරි අහස යට ඇවිදින්න යන්න හෝ මුහුදු වෙරළක කාලය ගත කරන්න එයා ඔයාට ආරාධනා කරනවා කියලත් මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඔයාලා දෙන්න අතර පෙර ආත්මීය බැඳීම ගත්තොත් මේක ගොඩක් දුරට ඔයාලා දෙන්නගේම ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පුළුවන් බැඳීමක් කියන දේ මේක පෙන්නනවා. ඒ වගේම ඔයා පෙර ආත්මවලදී එකට ගමන් කළ ට්‍රැවල් පාර්ට්නර් කෙනෙක් කියලත් එයා පෙන්නනවා.
ඒ වගේම එයා මුණ ගැසුණු පසු ඔයාගේ ජීවිතයේ තිබුණු රාමුවෙන් ඔයා එළියට යනවා කියන දේත් එයා ඔයාගේ ජීවිතයට එන්නේ ඔයාව හිර වෙලා තියෙන තැනින් මුදවාගෙන ජීවිතයේ සැබෑ සතුට පෙන්වන්න කියන දේත් මේ රීඩින් එකෙන් පෙන්වනවා. මෙයාගේ පෞල් පසුබිම ගත්තොත් මේ පවුලේ කට්ටිය හරිම විවෘත නවීන පන්නේ පෞල් පසුබිමකින් එන අය. මෙයාගේ පවුලේ අය සමග මිතුරන් වගේ ඇසුරු කරන පරිසරයක් මෙයාට තියෙනවා. එයාලගේ පවුලේ අය සංචාරයට සහ උත්සවවලට ගොඩාක් ලැබී. ඔයා ඔවුන්ගේ පවුලට එකතු වූ පසු ඔයාගේ ජීවිතයත් වඩාත් සමාජශීලී එකක් බවට පත් වෙනවා. ඔයාගේ සහකරුගේ පියා හෝ පිරිමි සහෝදරයෙකුගෙන් ඔයාට ලොකු සහයෝගයක් ලැබෙනවා කියනත් මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඔයාලා දෙන්න අතර ඇති වෙන්න පුළුවන් ගැටුම් නැත්නම් ඔයාලගේ සම්බන්ධතාවයේ තියෙන ලොකුම අභියෝගය වන්නේ සීමාවන් කියන දේ. ඔයාගේ සහකරුගේ තියෙන අසීමිත නිදහස ඔයාට සීමා පැනවීමට උත්සාහ කළහොත් ගැටුම් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒ වගේම ඔයාලා දෙන්නගේ අනාගතයේ සැලසුම් වල තියෙන වෙනස්කම්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ස්ථාවර වීමට කැමති වෙද්දී එයා තවමත් ගමන් බිමන් යාමට කැමති වීම වගේ ප්‍රශ්න නිසා එයාට ඉක්මන් කෝපය ඇති වෙන්න පුළුවන්. මේක පාලනය කර ගැනීමට ඔයාට ඉවසීම ප්‍රගුණ කරන්න වෙනවා කියන දේත් මේකේ පෙන්නනවා. එයාව හඳුනා ගන්න එයාගේ නමේ මුල් ලකුරු විදිහට ඔයාට කියන්න පුළුවන් HJVWZ F ඉංග්‍රීසි අකුරු. ඒ වගේම මෙයා ඕනෑම මාසයක 3, 5, 9, 12, 14, 18, 21, 23, 27 සහ 30 වැනි 30 කියන දිනයන් වලින් එකක ඉපදිලා තියෙන ලොකු ඉඩක් තියෙනවා. මෙයා වැඩිපුරම කැමති පාට ගත්තොත් තැඹිලි රතු හෝ කහ කියන දීප්තිමත් පාට වලට මෙයා ගොඩාක් කැමතියි. මෙයාව මුණ ගැහෙද්දී පරිසරයේ ඉතාමත් ප්‍රබල හිරු එළියක් හෝ වේගවත් සුළඟක් වැනි ශක්තිමත් ස්වභාවික සලකුණක් ඔයාට ලැබෙන්න පුළුවන් කියන දේත් මේකේ පෙන්නනවා. ඉතින් මේක තමයි ඔයා ෆයිල් 3 තෝරගත්තා නම් ඔයාගේ රීඩින් එක. ඉතින් මේක ඔයාට රෙසිනේට් වෙනවා නම් මේ ගැන ලස්සන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ඔයාට පර්සනල් රීඩින් එකක් ගන්න ඕනි නම් අපේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් යන්න. සුබ දවසක්.